ඔබ ඔබේ මුළු ජීවිත කාලයෙන් 3න් එකක්ම ගත කරන්නේ නිින්දේ. ඒ කියන්නේ ඔබ අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 20ක්ම ඔබ ගත කරන්නේ නිින්දෙන්. නමුත් ඔබ කවදාවත් හිතුවද ඔබ නිදා ගන්න විලාසය ඔබේ මුළු පෞරුෂයම හෙළි කරන කැඩපතක් කියලා? ඔබ අවදිව ඉන්න වෙලාවකට වඩා ඔබ නොදැනුවත්ව නිදා සිටින ඉරියව්වෙන් ඔබේ යටිසිතේ සැඟුණු රහස් මනෝවිද්‍යාත්මකව හෙළි කරන්න පුළුවන්. අද අපි රහස් අඩවිය තුලින් කතා කරන්නේ ලෝකයේ මනෝවිද්‍යාඥයන් සොයාගත් නිදා ගන්නා ප්‍රධාන ඉරියව් 6ක් සහ ඒ පිටුපස ඇති පුදුම හිතෙන රහස් කිහිපයක් ගැනයි. වීඩියෝව අවසානයේදී මම කියනවා කිසිසේත්ම නිදා නොගත යුතු භයානකම ඉරියව්ව මොකක්ද කියලා. සමහර විට ඒ ඔබ නිදන විදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳී ඉන්න. අංක 1. ගුලි වී නිදා ගැනීම. අපි මුලින්ම කතා කරන්නේ ලෝකේ වැඩිම පිරිසක් නිදා ගන්නා ඉරියව්ව ගැන. ඒ තමයි මව් කුසේ ඉන්න කුඩා දරුවෙක් වගේ ගුලි වී නිදා ගැනීම. මනෝවිද්‍යාවට අනුව මේ ඉරියව්වෙන් නිදා ගන්න අය පිටතින් හරිම ශක්තිමත් වගේ පෙනුනත් ඇතුළතින් හරිම සංවේදී. ඔවුන් අලුත් අය කමුණු මුල් වෙලාවේ ටිකක් ලැජ්ජාශීලී ගතියක් පෙන්වුවත් පසුව ඊටාම මිත්‍රශීලී වෙනවා. ඔබ මේ විදිහට නිදා ගන්නවා නම් ඔබ ජීවිතයේ ආරක්ෂාව සහ සැනසීම වැඩියෙන් සොයන කෙනෙක්. ඔබට නිතරම හිතවත් අයගේ ආදරය සහ රැකවරණය අවශ්‍යයි. අංක 2. කෙලින් නිදා ගැනීම. දැන් අපි බලමු ඇලයට හැරි අත් දෙක දෙපැත්තට තියාගෙන කෙලින් නිදා ගන්න අය ගැන. මේ අය හරිම සමාජශීලී. ඕනෑම කෙනෙක් එක්ක ඉක්මනින් කතා බහ කරන අය. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අය ඕනෑම කෙනෙක්ව ඉක්මනින් විශ්වාස කරනවා. ඒ නිසාම ඔවුන්ව රවට්ටන්න හරිම පහසුයි. ඔබත් මේ වගේ කෙනෙක්ද? එහෙනම් ඔබ ඔබේ අවංකකම ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රවේශම් වෙන්නත් ඕනේ. අංක 3. දෑත් ඉදිරියට දිගු කර නිදා ගැනීම. ඊළඟ ඉරියව්ව තමයි ඇලයට නිදාගෙන Tamanගේ අත් දෙක ඉදිරියට දිගු කරගෙන නිදා ගැනීම. මනෝවිද්‍යාවේදී මේ ඉරියව්ව හඳුන්වන්නේ මොනවා හරි දෙයක් හොයන කෙනෙක් විදිහට. ඔබත් මේ වගේ කෙනෙක් නම් ඔබ අලුත් දේවල් වලට හරිම විවෘතයි. නමුත් ඔබ ඉක්මනින් තීරණ ගන්නා කෙනෙක් නොවේ. ඕනෑම දෙයක් ගැන දෙපාරක් හිතලා තමයි තීරණ ගන්නෙ. හැබැයි එකපාරක් තීරණය ගත්තොත් ඒක වෙනස් කරන්න ලෝකේ කාටවත් බෑ. ඔබ හරිම ස්ථීර ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්. ඉතින් යාළුවනේ ඊළඟ නිදා ගන්න ඉරියව්වට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්නම්. වීඩියෝ එක හොඳ නම් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අංක 4. උඩුබැලි අතට නිදා ගැනීම. දැන් අපි බලමු උඩුබැලි අතට නිදා ගන්නා ආකාර දෙක ගැන. පළවෙනි එක තමයි සෙබලෙක් වගේ කෙලින් උඩුබැලි අතට නිදා ගන්න අය. මේ අය ජීවිතේ හරිම විනයගරුකයි. ඔවුන් රණ්ඩු සරුවල් වලට කැමති නැහැ. හැම වෙලෙම නිහඬව ඉන්න උත්සාහ කරනවා. ඊළඟ ඉරියව්ව තමයි උඩුබැලි අතට අත් දෙකම උඩට දාලා නිදා ගන්න අය. ඔබ දන්නවද? ලෝකයේ හොඳම මිතුරන් වෙන්නේ මේ වගේ අය. ඔවුන් අනිත් අයට ඇහුම්කන් දෙන්න සහ උදව් කරන්න හරිම දක්ෂයි. ඔබ වටා ඉන්න අය ඔබට හරිම ආදරෙයි. අංක 5. බඩ යට කරගෙන නිදා ගැනීම. ඔබ බඩ යට කරගෙන කොට්ටේ බදාගෙන නිදා ගන්න කෙනෙක්ද? මනෝවිද්‍යාවට අනුව මෙයාට තියෙන්නේ හරිම නිදහස් ඒ වගේම ටිකක් හිතුවක්කාර පෞරුෂයක්. ඔබ බොහෝ වෙලාවට විනෝදයෙන් ඉන්න කැමති වුණත් කවුරු හරි ඔබව විවේචනය කරනවට ඔබ පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔබට තියෙන්නේ හරිම සංවේදී හිතක් වුණත් ඒක පිටතට පෙන්වන්නේ නැහැ. මේ ඉරියව්වෙන් නිදා ගන්න අය නිතරම කලබලකාරී වෙන්නත් ඉඩ තියෙනවා. අංක 6. කොට්ටය බදාගෙන නිදා ගැනීම.
අවසාන වශයෙන් අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් කරන දෙයක් ගැන. ඒ තමයි කොට්ටයක් හරිම තදින් බදාගෙන නිදා ගැනීම. මේ ඉරියව්වෙන් කියවෙන්නේ හරිම ආදරණීය පෞරුෂයක් ගැන. ඔබ ඔබේ ජීවිතයේ තියෙන බැඳීම් වලට ඒ කියන්නේ පවුලේ අය සහ මිතුරන්ට පණ වගේ ආදරය කරනවා. ඔබ ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක පිහිට වෙන්න කැමතියි. විශ්වාසවන්ත යාළුවෙක්. නමුත් ඔබ යටිසිතින් නිතරම ආරක්ෂාව සහ සැනසීම හොයන කෙනෙක්. මම වීඩියෝවේ මුලදී කිව්වා වගේම කිසිසේත්ම නිදා නොගත යුතු ඉරියව්ව මොකද්ද? වෛද්‍ය විද්‍යාවට අඩුව මුණින් අතට ඒ කියන්නේ බඩ යට කරගෙන නිදා ගැනීම ඔබේ කොන්දේ අමාරුවලට සහ බිල්ලේ වේදනාවට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒකෙන් ඔබේ පෙනහළු වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා වඩා සෞඛ්‍ය සම්පන්න වෙන්නේ වම් මැලේට නිදා ගැනීමයි. ඉතින් ඔබ නිදාගන්නේ මේ කියපු ඉරියව් වලින් මොකද්ද? ඒක ඔයාගේ ජීවිතයට ගැළපෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ පෞරුෂය ගැන තවත් රහස් දැනගන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා set වෙන්න. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකේදී කතා කරා ඔයා ඇවිදින ඉරියව්ව ඔයාගේ පෞරුෂය ගැන මොන වගේ දෙයක් කියනවද කියලා. ඉතින් මේ end screen එකේ දිස්සන ඒ වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.